නෙමෙයි ඕකනේ කතන්දරේ අත්ත කතන්දරේ. ඔයාට රෙස්ට් හවුස් එකේ කුණු නම් ඔයාට ගිහිල්ලා ඇල්ලේ බින්ගේ ළඟින් බාන්න තිබ්බනේ. ඔයා මොකටද මේ අරන් ආවේ රෙස්ට් හවුස් එකේ කුණු? නේ? නෑ. මේක බිස්නව වෙ නැත්තම් එහෙම ඕක ලොකුවට එනවා. නෑ ඔය ටික දාගන්නකෝ. ඕක නැත්තම් ඕගලන් මේක පුරුද්දකට අරන් ගිහිල්ලා ඔය කොට ගෙනල්ලා බාලා තියෙනෙත් ඕගලන්ම තමයි. ආයි මේ ඒවන නැත්තම් කොහමද ඔයා මෙතන දන්නේ? කොයිද? මේ මෙතන කොට දාලා තියෙන ඔය ගෙනල්ලා බාපියවනේ ඔය ඔක්කොම තියෙන්නේ. ඔයා නිකමට හිතන්නේ මේ තේවත්තක හොඳේ මෙහෙම කුණු බාලා යනවද කියලා? නෑ. ඕගලන් ගෙවල් පැත්තක බා ගන්න තිබ්බනේ මේ ටික. ඔයා නිකන් හිතන්නකෝ. මෙහෙම කුණු ගොඩක් බාලා යන සිරිතක් තියෙනවද? වැරදි වැඩේනේ. ඕක දැන් මේ පළවෙනි පාර නෙමෙයිනේ අයියා. දෙවෙනි පාර නෙමෙයි. අපිත් ඉවද මම දැක්ක මම දෙපාරක් කරා මම දැක්ක මම කාට පියාන් හිටියා. මෙහෙමයි මට අදාළත් නැහනේ. හරි. මෙහෙමයි වැඩේ. අතන වලක් කුණු වලක් තියෙනවා. අතන වලක් තියෙන්නේ. ඒකනේ වලක් තියෙනවානේ. දැන් අදුම තරමේ අතන දැම්මනම් මම පොඩ්ඩක් හරි මම පාඩුවේ ඉන්නවා. හරිද? විතර දිරන්නේ නැහනේ එකක් මේ දැන් ඔය දිරන්නේ නැතිව දැන් ඔය තිරන්නේ නැතිව ඔහොම දාලා ගියපම හරිද? කාඩ්බෝඩ් එහෙනේ ජෝවා පැල්ල පාරේ බාන්න බෑ. අයියෝ shopping ටික දාන්න. ඔය ඇල්ලි හන්දිය බාන්න තිබ්බන් දිරන්නේ නැහැ කියලා. ඒක තමයි ඉතින් මෙහෙමයි මිනිස්සු අතින් වැරදි සිද්ධ නෑ වැරදි කියන්නේ අයියා පළවෙනි පාර වෙන්න පුළුවන් වැරද්ද. දෙවෙනි හයර එක ඔයාගත්ත ඔයා මාරුණා. මේ කුණු කොට කවුද අදින්නේ? වත්තෙන් දාලා අදිනවද? වත්තෙන් දාලා අදිනවද මේ කුණු කොට? නෑනේ. හරි මේ කුණු කොට කවුරුත් අදින්නේ නෑ. හරි මේ කුණු කොට ඔහොම ඔතන තියෙන්නේ. එතකොට ඔයාට ප්‍රශ්නයක් නෑ මේ ඕගලන් ගෙවල් පැත්ත නෙමෙයිනේ. මේක අපේ ගෙවල් පැත්ත. නේ? එහෙම කරන්න එපා. නෑ මට කරන්න දෙයක් නෑ අයියා. very sorry. අපිත් ඔහොම තමයි කරන්නේ. ඕගලන් පළවෙනි පාර නෙමෙයිනේ අයියා මේ. පළවෙනි පාර නම් ඔයාට කියලා යවන්න තිබ්බා. මම පළවෙනි මන්දනේ මේ ලොරිය මන් දැක්කා. මේ ලොරිය මන් දෙපාරක් තුන් පාරක් මන් දැකලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ ලොරිය නම්බරයක් තියෙනවනේ. හරි ඔයගොල්ලෝ වග කියන්න වෙනවා. එකපාරක් වැරද්දක් කරපුවම වග කියන්න වෙනවා මට කරන්න දෙයක් නෑ. අයියෝ ඔය පටවන්න. ඔය ටික පටව ගන්න. ඊට පස්සේ වත්තරේ. මට කරන්න දෙයක් නෑ. හරි. ඔයා රෙස්ට් හවුස් එකට කියන්න. ඒ බාන්න කියපු තැන මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා. ඒගොල්ලන් විසඳයි ප්‍රශ්නේ. නෑ. මට කරන්න දෙයක් නෑ. ඒක තමයි. මේම වැරදි වෙන්න බෑ අයියා. මේවා සක්කිලි වැඩ. අවංකෙම. මේවා සක්කිලි වැඩ. ඔව් සක්කිලි වැඩ තමයි. මේවා සක්කිලි වැඩ. ඔයාලට මේක පාරේ බාලා යන්න තිබ්බා. ඔයාලට දිරන්නේ නැත්තම් පාරේ බාන්න තිබ්බා. ඉතින් ඒකනේ. ඔයාලට මෙතන බාලා යන්න පිස්සුව දුන්නේ නැත්තේ ඇයි? අපි මේවට ඉවසන් හිටපුවම තමයි අයියා ප්‍රශ්නේ. ඕගොල්ලෝ මේවට වග කියන්න ඕනේ. ගණ්ඩුඩද සිජු ෆෝම් ටික ඔක්කොම අතන කුණු කොට බාලා අනිත් එක වලට බෑවනම් කමන්නේ. ඕගලන් බාලා ගිහලා තිබ්බේ උඩ. හරි? උඩ නෑ මේ ලොරිය ආවේ. මම දැක්ක මේ ලොරිය කුණු ලෝඩ් එක ගහන් එනවා. හරි? අඩුම තරමේ වලට දැම්මනම්. හරි? උඩට දැම්මා. හරි බඩු නෑ. එතකොට බඩු උඩ තියෙන්නේ බාන්න විදිහක් නෑ.